ශානක විශේෂයෙන්ම දැන් අර මහානීය අසිරිමත් මේ පූජාවේ තියෙන විශේෂත්වය දැන් අපි වසරකට ආසන්න කාලයක් දුරුතු පෝයේ සිට මේ පෝය දක්වා දැන් අපි විවිධ විහෙර විහාරස්ථාන කරා දිවයින පුරාම ගමන් කරනවා. මේ ගමන් කිරීමේදී සිරස TV සිරස FM අපේ සදහැවතුන් ඊටමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ විහෙර විහාරස්ථානවල තත්වය දැනුම තොරතුරු ඓතිහාසික දේවල් මේ සියල්ලම බෙදා හදා ගන්නවා දැනුමට එකතු කර ගන්නවා. ඒතර කොදුව රාජමහා විහාරස්ථානයේ තමයි මෙච්චර අසිරියක් මේ ගම් ඉස්මත්තේ තියෙන මේ පුංචි දූපතත් එක්ක අපට දකින්නට ලැබෙන. ඒකට මේ පූජාවෙත් මහා වෙනසක් අපිට දකින්නට තියෙනවා. දකින්නට තියෙනවා මා වැඩසටහන් රැසක්කට සම්බන්ධ වෙලා තියෙනවා. අද ඉතාම වෙනස් ආකාරයේ වැඩසටහනක් තමයි අපි දකින්නේ. මොකද සන්ධ්‍යාවත් ඒ ආකාරයෙන් ගම් දියවර මත ලෞතර බුදු පියාණන් වහන්සේට පවත්වන පූජාව සාදුනාද දෙමින් අපි භූමිය ගමන් කරන ආකාරයට ගඟ මැද ඉඳලා සාදුනාද පවත්වමින් මහා පිරිවර මේ සඳහා පේ වෙලා සාදුනාද දෙමින් බෙහෙරිනාද මැද්දේ පෙරහර ගමන් කරන ආකාරය තමයි අපි මේ දකින්නේ. මේ ගම් දියවර මත ගමන් කරන ආකාරය තමයි අපි මේ දකින්නේ. ඒ අතරතුරේදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි ඒ දවස සිට ලෞතර බුදු පියාණන් වහන්සේ උදෙසා ආමිෂ වන්දනාව කෝටි සංඛ්‍යාත පිරිස් ලෞතර බුදු පියාණන් වහන්සේගේ අපරිමිත ඥානය උදෙසා උන්වහන්සේගේ අපරිමිත ගුණය උදෙසා උන්වහන්සේ උදෙසා පවත්වා තිබෙනවා. එසේනම් අද ලෞතර භාග්‍යවත් අමාමෑණී සම්්‍යක් සම්බුදු පියාණන් වහන්සේ චතුත්සත්‍ය අවබෝධ කරන දවසේදී උන්වහන්සේ සමීපයෙන් වැඩ සිටි විජයශ්‍රී ජයසිරිමා බෝධීන් වහන්සේගෙන් හටගත්තා වූ අෂ්ටපලරු බෝධීන් වහන්සේලා ඉන් අනතුරු හටගත්තා වූ දෙතිස්පලරුව බෝධීන් වහන්සේලා අතර දෙතිස්වන බෝධීන් වහන්සේ එදවස දේවානම්පියතිස්ස නම් නරනිදුන්ගේ දවස එතුමාගේ අනුදැනුම ඇතුව මේ ස්ථානයේ රෝපණය කළා. අපි අහලා තියෙන්නේ මහා කප්පින බඹුණන් අතින් තමයි ඒ කටයුත්ත සිද්ධ වුණා කියලා ඉතිහාසයේ පැරණි කතා වස්තු වල සඳහන් වෙන්නේ. ඒ කරුණු අනුව අප දැන් මේ සිටින්නේ ඒ බෝධීන් වහන්සේ අභියස. එයත් මහා පුණ්‍යවන්ත අවස්ථාවක්. ඒ වගේම තමයි අපේ ජීවමාන සංඥාවෙන් 84000ක් ශ්‍රී සද්ධර්මස්කන්ධයේ ස්පර්ශ කළා වූ ආමශ්‍රී ද්‍රංෂ්ඨා ධාතුන් වහන්සේ අද සෙන්කඩගලවපුරේ වැඩ වාසය කරන කෝටි සංඛ්‍යාත පිරිස් අතර සාදුනාද දෙමින් වන්දනා කරන ඒ දළදා වහන්සේ තෙවතාවක් වැඩ සිටිය මහා පින්බිම. දැන් මේ අපි දකින වාලුකා තලයක්. ඒ දවසේ මේ වාලුකා තලයෙන් සෑ ගොඩනගලා හේමමාලාවන් සහ දන්ත කුමරුන් ඒ දවසේ ඒ තැන්වල දළදා වහන්සේ සංගවමින් ඒ කියන්නේ ඒ දවස බොහෝ වෙලාවට බොහෝ දෙනෙක්ගේ ඇසට අසු වෙන්නට ඇති. මොකද කලුංගි රටේදීත් ඒ දේ වුණා, ජම්බුද්දීපේදීත් ඒ කටයුත්ත සිද්ධ වුණා, යුද්ධ කෝලහල පැවැත්තුණා, දළදා කෝලහල පැවැත්තුණා, දළදා යුද්ධ පැවැත්තුණා. ඒ නිසා මෙහිදීත් එවැනි දේවල් වලට මුහුණ පාන්න සිදුවේ කියලා ඕන් සෑ ගොඩනංගලා එහෙම නැත්නම් චෛත්‍ය ගොඩනංගලා, තූප ගොඩනංගලා මේ ස්ථානයේ ආරක්ෂාව සැලසුවා. ඒ නිසා තමයි කොත් තිබෙන දුව කොත් දුව කිය බවට පත් වෙන්නේ. ඉතින් ඒ ස්ථානයට තව ස්වල්ප මොහොතකින් දැන් අපි දකිනවා සීමා සහිත කැපිටල් මහරජා සමූහය වගේම සිරස TV සමූහ අධ්‍යක්ෂ, සිරස මාධ්‍ය ජාලයේ සමූහ අධ්‍යක්ෂ ගම්මැද නායක ශවන් ඩැනියල් මහත්මයා මේ ගම් දියවර මත ඒ කරඬු වහන්සේ වැඩම කරනවා, පූජාර වස්තුන් වැඩම කරනවා. ඉතින් එය අසිරිමත් සන්ධ්‍යාවක සනිටුහන් වන්නා වූ සුවිශේෂ පුණ්‍ය කටයුත්තක් ලෙස අපිට සලකන්නට පුළුවන්. ඒ අටමහා පුණ්‍ය ක්‍රියාවන් අතර සුවිශේෂ පින්කම අදින් එටුකර අවසන් වෙනවා. වස්සාන සමයේ කටට චීවර පූජා මේ පින්කම අදින් අවසන් වෙනවා. පෙරවස් වසා වැසූ භික්ෂුන් වහන්සේලා අද කටට චීවර පූජාව බාර ගන්නවා අවසන් දවසට. ඉතින් එවන් මහානීය කුසලානිසංස අත්පත් කරගත හැකි දවසේදී මේ මාදු ගම් දියවර මත අපි දකිනවා ඒ මහා පෙරහැර දැන් බොහොම අසිරිමත් ආකාරයෙන් අපිට ඇහෙනවා. බේරි නාද නැතින් බේරි නාද ඇහෙනවා. මාදු ගඟ සිසාරා පැතිරී යන මේ පුණ්‍යවන්ත නාදය. ඇත්තටම මේ මාස කිහිපය පුරාම මේ රට සියලුම බෞද්ධ සැදැහැවතුන් වස් පින්කම්හි නොඅලස්ව රැඳී සිටියා, ඇලී සිටියා, බැඳී සිටියා. ඉතින් අපි දන්නවා විහෙර විහාරස්ථාන ආශ්‍රිතව කොතරම්නම් පින් සුවඳක්
විහිදී පැතිරී ගියාද කියලා. ඉතින් එහි ආශ්චර්ය කූට ප්‍රාප්ති අවස්ථාව ඇත්තටම කොද්දුව රාජමහා විහාරස්ථානයේ මේ ඓතිහාසික විහාරස්ථානයේ දක්නට ලැබීම අපෙත් භාග්යක් විදියටයි අපිට සලකන්නට වෙන්නේ. ඉතින් අර හිමවල දන්ත කුමරු පිළිබඳව අපි මතක් කළා හසේම මේ බෝධීන් වහන්සේ ඇතුළු අපිට මේ අවස්ථාවේදී ශානක මතක් කරන්න තිබුණොත් හොඳයි. සමහර වෙලාවට අපි මහා වෙහෙර විහාරස්ථාන සම්බන්ධයෙන් කතා බහ කරනවා. හැබැයි මේ වගේ ආකර්ශනීය පොඩි ඔරුවක නැගලා එහෙම නැත්නම් බෝට්ටුවක නැගලා ඇවිල්ලා මේ වගේ සුන්දර මනස්කාන්ත තැනකදී සිත නිවාගෙන යා හැකි තැනක් ඔන්න මේ ඉල්පුර පසළොස්වක පොහෝ දිනය දවසේදී මුළු ලෝකයටම හෙළි පෙහෙලි කරන්නට ලැබීමත් මං හිතන්නේ සිරස නමාමි සිරස TV සිරස FM ඇතුළු සිරස මාධ්‍යජාලයේ කණ්ඩායමට ලැබුණු තවත් භාග්යක් විදියටයි අපිට සලකන්නට වෙන්නේ. අපේ රටේ නම් තරුණ ප්‍රජාව ඊතරම් මේ වන්දනාවට සහභාගී වෙලා නැතත් අපි දකිනවා ස්විට්සර්ලන්තයේ ඉඳලා ආපු තරුණ පිරිසක් මම හිතන්නේ බොහෝ පිරිසක් මේ ස්ථානයේ දැන් වන්දනා කරනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා මතු මේ අපේ ශාසනයේ රක්ෂාව සලසන්න තියෙන්නේ තරුණ පරපුරවන ඔබට ඒ උදවිය දැනගත යුතුම තැනක් තමයි අද අපිට නිනව්වක් නැතුව දුරකථනයේ නාද වෙනවා, නිනව්වක් නැතුව තොරතුරු විමසනවා. කොහෙද කොද්දුව තියෙන්නේ, කොතනද කොද්දුව තියෙන්නේ, අපි ඊළඟ වාරයේ කොද්දුවට එන්න සූදානම් වෙනවා, කොහෙද ඔය තියෙන්නේ කියලා. ඒ නිසා ඔබට කිව යුතුයි දකුණු ලකේ බලපිටිය නම් ප්‍රදේශයේ ඉතිහාසය ඉතාම වැදගත්. ඔබ අහලා තියෙනවා මහා කප්පින වලව්ව ගම්පෙරළේ චිත්‍රපටයේ ඔබ නැරඹුවා නම් ඒ චිත්‍රපටයේ පසුතලයේ වෙලා තියෙන කයිසාරුවත්තේ මොහන්දිරම්ගේ වලව්ව තියෙන්නේ මේ එහා පැත්තේ. ඒ වලව්වේ තමයි ඔය මේ අපි අහලා තියෙන ආකාරයට මහා කප්පීන නම් ඒ බ්‍රාහ්මණ වංශික පිරිස අනුරාධපුර රාජධානී සමයේ ඉඳලා වාසස්ථාන බවට පත් කරගෙන තිබෙන ඔය මහා කප්පින වලව්ව. ඊට පස්සේ කොළඹ නගරය ආශ්‍රිතව කොළඹ නගරයේ කොම්පඤ්ඤේ වීදිය, කොල්ලුපිටිය, ඒ වගේ කුරුඳුවත්ත ආදී ප්‍රදේශයේ අයිතිකාරයා තමයි අන්ද්‍රියස් ආබ්‍රේව් විජේගුණරත්න රාජපක්ෂ කියන්නේ. එතුමාගේ කනිෂ්ඨ පුත්‍රයන් මෙහි වාසය කරලා තියෙන අන්ද්‍රියස් කියන ඒ ආබ්‍රේව් කියන මැතිතුමන්. ඔහුගේ පුතා තමයි සැම්සන් ආබ්‍රේව් විජේගුණරත්න රාජපක්ෂ. එතුමා තමයි මේ විහාරය ඉදි කරලා තියෙන්නේ. ඒ නිසා ඉතිහාසයේ බොහෝ තොරතුරු දැකගන්න, දැනගන්න, රස විඳින්න වගේම ඔබට මහා පුණ්‍ය කටයුතු අත්පත් කරගන්න දැන් අපි ඉදිරියෙන් නම් අපිට පේනවා බෙහෙරිනාද මැද්දේ ඒ පෙරහර ගමන් කරනවා. මේ බෝධීන් වහන්සේ වටා මේ භූමි විභාගයේ වටා තිබෙන්නා වූ දූපත වටා ප්‍රදක්ෂිනාවක් තමයි අපි දකින්නේ. දැන් ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම පූජා ද්‍රව්‍යයන් රැගත් සදහැවතුන් මේ අවස්ථාවට මේ සුවිශේෂ අවස්ථාවට සහභාගී වෙන ආකාරය අපි දකිනවා මේ ඓතිහාසික කොද්දුව රාජමහා විහාරස්ථානයේ. දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ දවසේ දවස වසර 120කට පෙර දවස දක්වා දෙවෙන මේ විහාරස්ථානයේ මේ බෝධි රුකට ඒ වගේම මේ විහාරස්ථානයට කරන එක්තරා විදිහක වන්දනා මානයක් විදිහට තමයි ශානක අපිට මේ අවස්ථාව හඳුන්වා දීමටත් සිද්ධ වෙන්නේ. මොකද බෝට්ටු පෙරහරකින් යාත්‍රා පෙරහරකින් මේ විදිහට ඇවිත් වන්දනය කරන ලබන අවස්ථාවක් එහෙම නැත්නම් සම්බුදු වන්දනාව ඉෂ්ට සිද්ධ කරන අවස්ථාවක් අපි මීට පෙර දුටුවෙත් නැහැ. ඇත්තටම කියනවා මම දුටුවේ නැහැ. මම හිතන්නේ ශානක නම් බොහෝ කාලයක් මේ ආගමික ඇසුර සමගින් ඇත්තටම ඒවා අත්දැකීම් තමයි මෙවැනි දකින්නේ. සත්ක්‍රියාවක් මෙවැනි අසිරිමත් ක්‍රියාවක් පළවෙනි වතාවට තමයි netumbane දකින්නේ. ඔබ කිව්වාගේ ජලචර පෙරහරක්. ජලචර පෙරහර. ජලචර පෙරහරකින් තමයි මේ පූජා ද්‍රව්‍යයන් මේ ස්ථානට දැන් අපි දකිනවා බෙහෙරි කණ්ඩායම මේ ස්ථානට පැමිණෙමින් තිබෙනවා. තව සුළු මොහොතකින් පූජා ද්‍රව්‍යයන් ඇත්තට වශයෙන්ම කිය යුතුයි මේ ස්ථානයේ එක්තරා විදිහකට උදකුක්කේප සීමා මාලකයක් දෝ කියලා හිතනවා. මොකද ආත්පසින්ම ජලයනේ. ඔව්. ඒතකොට ඒ ස්ථානයක තමයි උපසම්පදා විනය කර්මය වගේ දේවල් කරන්නේ. ඒ උදකුප්පේක සීමා මාලකයක. ඉතින් ඒහා සමාන ලෙස අපිට සලකන්න පුළුවන් මේ දූපත. ලෝතර බුදු පියාණන් වහන්සේගේ ජීවමාන බුදු පියාණන් වහන්සේසේ සලකන දළදා වහන්සේ වැඩ සිටි පින්බිමක්. ඒ වගේම ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ දෙතිස් පළල බෝධීන් වහන්සේ රෝපණය කරපු පින්බිමක්. ඒ නිසා මෙය අතිශයින්ම පුණ්‍යවන්ත පාරිශුද්ධ පුණ්‍ය භූමියක්. ඒ පුණ්‍ය භූමියේ වැඩ වාසය කරන්නා වූ ශාරීරික පාරිභෝගික උත්තේසික චෛත්‍යයන් උදෙසා පූජා පවත්වනවා කියන්නේ මහ පින් අත් වෙනවා. අපි මේ පින්
කෙලවර ඔබටත් අනුමෝදන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව්. අද උදෑසන ඉඳලා අලුයම් කාලේ ඉඳලම සිරස TV සිරස FM සමගාමී විකාශයන් ලෙස අපට හැකියාව ලැබුණා මේ කොද්දුව රාජමහා විහාරස්ථානයේදී දහසක් පිරිස සහ සම්බන්ධ කරගන්මින් උදෑසන සම්බුදු පූජාව, දහවල් පූජාව ඒත් එක්කම දැන් මේ වන විට ඊ타ත්ම පුණ්‍යවන්ත ආකාරයෙන් මම හිතන්නේ ශානක අර පෙනෙන දර්ශන අපේ නිතුමාණී පෙනෙන දර්ශන ඊ타ත්ම අලංකාර දර්ශන මෙවැනි බෞද්ධ දජ පතාක ඒ වගේම සැදැහැවතුන් අපි මම්මාවත් තුළ දැකලා තිබෙනවා. මේ ආකාරයෙන් ජලචර පෙරහරක් අපි දකින්නේ ප්‍රථම වතාවට. ඒකයි මෙච්චරම මේ අසිරියක් අපිට විස්තර කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. සිද්ධ වෙලා තියෙන්නේ ඒ සංස්කෘත කාව්‍ය වල සඳහන් වෙලා තියෙන ඔය ව්‍යසකාරය ආදී ප්‍රත්‍ය ශතකයේ වගේ ආදී පොත්වල සඳහන් වෙනවා බුදුහාමුදුරුවෝ කෙරෙහි ගුණ ගායනා කරමින් ඉතිහාසයේ සංස්කෘත භාෂාවෙන් ලියවිලා තියෙන්නේ සම්බුද්ධං පුණ්ඩරීකාක්ෂං සර්වඥං කරුණාස්පදම් සමන්ත භද්‍රං ශාස්තාරං ශාක්‍ය සිංහං නමාමි ශ්‍රීගණං ශ්‍රීමතින් ශ්‍රේෂ්ඨං ශීල රාශින් ශිවංකරං ශ්‍රීමන්තං ශීකරං ශාන්තං ශාක්‍ය සිංහං නමාමහම් ආදි වශයෙන් තමයි මේ ආකාරයෙන් මේ පූජාවන් වැඩම කරන්නේ. ඒ නිසා දැන් මේ අවස්ථාවේදී ලෝතර බුදු පියාණන් වහන්සේ උදෙසා මේ අසිරිමත් පූජාවන් මේ පුණ්‍ය භූමිය වෙත වැඩම කරවන අවස්ථාව තමයි මේ දකින්නේ. සමාජ ජාලයේ සමූහ අධ්‍යක්ෂ ගම්මැද්ද නායක ශවන් ඩැනියල් මහත්මයා, ඒ වගේම MTV ප්‍රධාන විධායක නිලධාරී යසරත් කමල්සිරි මහත්මයා ඇතුළු පිරිස දැන් මේ පූජාවන් අසිරිමත් ආකාරයෙන් මේ පුණ්‍ය භූමියේ තිබෙනා වූ බෝධීන් වහන්සේ උදෙසා දෙතිස් ප්‍රරණව බෝධීන් වහන්සේ උදෙසා පූජා සත්කාර කරමින් පුද දෙන අවස්ථාව තමයි අප මේ දකින්නේ. ඒ අසිරිමත් අවස්ථාව ඔබේ netumaanයට ගෙන එන්නට අප සූදානම් වෙනවා. මේ අසිරිමත් සන්ධ්‍යාව තුළ ප්‍රදක්ෂිනා කරමින් මේ දූපත වටා ප්‍රදක්ෂිනා කරමින් ඒ පූජාර වස්තුන් ලෝතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා ශාරීරික පාරිභෝගික උදේශික චෛත්‍ය රාජානන් වහන්සේලා උදෙසා මේ මහානීය පූජාවන් මේ අවස්ථාවේදී ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ අපරිමිත ගුණය සිහිපත් කරමින් තැන්පත් කළ ආකාරය තමයි අප මේ දකින්නේ. ඒ අවස්ථාවේදී දැන් මහා පිරිවරක් ජලචර යානාවන් මත පූජාවන් තැන්පත් කරලා වැඩම කරලා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සිතින් දැන් මේ පූජාවන් තැන්පත් කරන්නට යෙදුණා.